ධර්මය කර්මඵල විශ්වාසෙදි පිංහතුනේ ඔබ ඉදිරියේ කුමන ඔබ අකමැති දෙයක් සිද්ධ වුණත් සුවපත් වේවා කියලා දකින්න. සුවපත් වේවා කියලා දකින්න. විගුණි පිංවතුනි ඔබ අකමැති සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ සංසාරේ ඔබ අනුන්ට අකමැති දේවල් කරපු නිසාමයි. ඔබේ බිරිඳ ඔබට අකීකරු නම්, ඔබේ ස්වාමිපුරුෂයා ඔබට අකීකරු නම්, ඔබේ දරුවා ඔබට අකීකරු නම් පිංවතුනි සංසාරේ ඔබ ඔබේ ස්වාමිපුරුෂයාට, බිරිඳට, දරුවන්ට ඔබ අකීකරු වෙලා තියෙනවා. හේතුඵල ධර්මයන්. මේ හේතුඵල ධර්මයන් නුවණින් දැක්කොත් පමණයි මේ විපාකයට එන සංස්කාරයන් අපිට සම්මා සමාධියක් කරා අරන් යන්න පුළුවන්. මම මේ ආසනයේ වට වාඩි වෙලා ඉද්දී මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැටුණොත් මම සුවපත් වේවා කියලායි මම දකින්නේ. මොකද මම දන්නවා මේ කඩා වැටුනේ වහලේ නෙමෙයි, මේ කඩා වැටුනේ වහලේ නෙමෙයි, මගේ අතීත අකුසල් සංස්කාරයක් කියලා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ අතීත අකුසල් සංස්කාරයක් අපි ඉදිරියට එද්දී, අපේ අතීත කුසල් සංස්කාරයක් අපි ඉදිරියට එද්දී, ඒ කුසලයක් අකුසලයක් දෙකම සම්මා සමාධියට ඉලක්ක කරන්න පිංගතුනි. සම්මා සමාධියට ඉලක්ක කරන්න.